ඉතිං ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ ගොඩක්ම ඉන්ට්‍රෙස්ටින් ටොපික් එකක් ගැන. ඒ මොකක්ද කියනවා නම් අපි අද කතා කරන්නේ ඔයාට ගෙදරදන්න ලක්ෂ ගණන් හොයන්න පුළුවන් ගොඩක්ම සාර්ථක ක්‍රම 7ක් ගැන. ඉතිං ඔයා මේ වෙද්දි ගෙදරටලා නිකන් ඉන්න කෙනෙක් වුණත් ඔයා ජොබ් එකක් දැනටමත් කරන කෙනෙක් වුණත් ඔයාට පාර්ට් ටයිම් හෝ ෆුල් ටයිම් මේ දේවල් කරලා ලොකු මුදලක් හොයාගන්න පුළුවන්. මේ වීඩියෝ එකේදී ඔයාට ගෙදරිදන් සල්ලි හොයන්න ක්‍රම කීපයක්ම කියන හින්දා ඔයාට පුළුවන් ඔයා වැඩියෙන් ආස කරන දේ තෝරාගෙන සාර්ථක වෙන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට ඔයා තෝරාගන්න ශේෂ්ත්‍රයේ ඉදිරියටම යන්න ගොඩක්ම වැදගත් වෙන ටිප්ස් ටිකකුත් කියනවා. ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා හැමදේම ගැන දැනුම බෙදා ගන්න මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ෆ්‍රීලාන්සින් කියන්නේ ඔයා ඉන්ටර්නෙට් එකේ කඩයක් දාගෙන ඔයාගේ හැකියාවෙන් කරන දේවල් විකුණනවා වගේ දෙයක්. ඔයාට ලියන්න අදහස් තියෙනවා නම් චිත්‍ර අඳින්න පුළුවන් නම් එහෙමත් නැත්නම් හඩ ගවන්න, වීඩියෝ එඩිට් කරන්න, ෆොටෝ එඩිට් කරන්න මේ වගේ මොනෑම හැකියාවක් ඔයාට තියෙනවා නම් ඔයා නිකන් ගෙදරට වෙලා එහෙමත් නැත්නම් ඔයා වැඩ කරන තැනට විතරක් සේවය කරලා ඉන්නේ නැතුව ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතාවය ඔන්ලයින් මාකට් එකකට දාලා ඒකේ ඉන්න කස්ටමර්ස්ලාගෙන් සල්ලි හම්බ කරන්න. ඉතින් ඔයාට මේ සඳහා Fiverr, Upwork වගේ ප්ලැට්ෆෝම්ස් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදියට Fiverr එකට ගිහින් පෙන්නන්නම් ඒකේ තියෙන ජොබ්ස් මොනවද කියලා. ඔයාට Fiverr එකට ගියාම මේ වගේ තමයි යාළගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට මෙතන සර්ච් බාර් එකකුත් තියෙනවා. ඒ වගේ මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාට මේ Fiverr එකෙන් ඔයාට අවශ්‍ය දෙයක් වුණත් කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට හිතමු ඔයාට වීඩියෝ එකක් එඩිට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ YouTube වීඩියෝ එකට thumbnail එකක් හදාගන්න ඕන. මේ වගේ දෙයක් කියලා ඔයාට Fiverr එකේ මේ දේ සර්ච් කරාම ඔයාට අවශ්‍ය දේ කරගන්න ඕන තරම් ඒකේ සෙලර්ස්ලා ඉන්නවා. ඉතින් මේ විදිහට ඔයාටත් පුළුවන් ඔයාගේ හැකියාව සෙලර් කෙනෙක් වෙලා මේකෙදි විකුණන්න. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ජොබ් කැටගරිස් ගොඩක් තියෙනවා. ඉතින් මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන්නේ ඔයා මොනවා කරන කෙනෙක් වුණත් ඔයාට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් ක්‍රමයක්. ඔයාට පුළුවන් ඔයා අදින්දා කරන වැඩ බ්ලොග් එකක් විදියට කරලා YouTube අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් මොන හරි මිනිස්සුන්ට වැදගත් දෙයක්, මිනිස්සුන් හිනා ගන්න පුළුවන් විදිහේ දෙයක්. මේ වගේ මිනිස්සු කැමති ඕනම දෙයකට අදාළව කන්ටෙන්ට් එකක් හදලා YouTube, Facebook වගේ social media platforms වලට අප්ලෝඩ් කරලා මුදල් උපයන්න. මේ ක්‍රමයනොත් අද ලංකාවේ වගේම ලෝකයේ ගොඩක් දෙනා සාර්ථක වෙලා ඉන්නවා. ඉතින් අද වෙද්දි ලංකාවේදී ඔයාට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් ක්‍රමයක් විදියට මේ ඔන්ලයින් ක්ලාස් කරන එකත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයාට මොකක් හරි විෂයක් ගැන තවත් කෙනෙකුට දැනුම ලබා දෙන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් ඔන්ලයින් ක්ලාස් පටන් ගන්න. ඇත්තටම මේ ඔන්ලයින් ක්ලාස් කියන්නේ COVID-19 වලින් අපිට ලැබුණ ගොඩක් හොඳ දෙයක්. කොරෝනා වලට කලින් නමක්වත් අහලා තිබුණේ නැති ආයතන වලට පමණක් සීමා වෙලා උගන්වපු දක්ෂ ගුරුවරු රාශියක් අද වෙද්දි රට පුරාම ළමයින්ට මේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා දැනුම් බෙදනවා. ඉතින් ඔයාටත් පුළුවන් ක්ලාස් කරන්න ආයතන හොයවා ඉන්නේ නැතුව Zoom වගේ ප්ලැට්ෆෝම් එකක් හරහා ක්ලාස් කරලා මුදල් උපයන්න. ඒ වගේම තමයි මේ විදිහට තවත් කෙනෙක්ට දැනුමක් ලබා දෙන එකෙන් ඔයාගේ මානසික සුවය රඳා පවතිනවා වගේම ඔයාට ගොඩක් ලොකු පිනකුත් රැස් වෙනවා. ඩ්‍රොප්ෂිපින් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණු කාලයක් තිබුණා. ඒ කාලේ ගොඩක් දෙනෙක් මේක කරා. ඉතින් තවමත් ඔයාට මේ ඩ්‍රොප්ෂිපින් කරලා ලාභ ලබන්න හැකියාවක් තියෙනවා. ඔයාට මේ ගැන අයිඩියා එකක් නැත්නම් YouTube එකේ සර්ච් කරලා බලලා ඔයාට ඕන තරම් මුලින් ඉඳන්ම ඩ්‍රොප්ෂිපින් ගැන වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ඊළඟ අයිඩියා එක තමයි ඔයාගේ බිස්නස් එකක් පටන් ගන්න එක. ඔයාට පුළුවන් කේක් හදන්න, ගවුම් අහන්න, වගා කරන්න, විවිධ අත්කම් නිර්මාණ කරන්න මේ වගේ ගොඩක් දේවල්. ඉතින් මේ විදිහට ඔයා තමන්ගෙම කියලා බිස්නස් එකක් පොඩිවට පටන් අරගෙන ටික ටික දියුණු වෙන්න ඔයාට පුළුවන්. මේ විදිහට කාලයකට කලින් පොඩිවට ව්‍යාපාර පටන් ගත්තු අය අද වෙද්දි ගොඩක් හොඳ තැනකට යාළගේ ව්‍යාපාරය අරන් ඇවිත් තියෙනවා. ඔයාලා ඕන තරම් දැකලා ඇති. ඉතින් ඒ අයට පුළුවන් නම් ඔයාටත් මේක අනිවාර්යයෙන්ම පුළුවන්. අපේ 6 වෙනි අයිඩියා එක තමයි ට්‍රේඩින්.
ඉතින් මේ ට්‍රේඩින් කියන්නේ ගොඩක් ලොකු ලාභ ලබන්නත් පුළුවන් වගේම රිස්ක් එක වැඩි දෙයක්. මොකද මේකෙදි ඔයාලට ලොකු ලාභ ලබනවා වගේම ලොකු පාඩුත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා කිසිම වෙලාවක බාගෙට ඉගෙනගෙන මේ ට්‍රේඩින් වලට අත තියන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඔයා මුලින් පොඩි ලාභ ලැබුවත් අන්තිමේදී ඔයාගේ account එකේ තියෙන සල්ලි සේරම උනත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා හොඳට මේ දේ ගැන ඉගෙනගෙන කරනවා නම් ගෙදර ඉඳන්ම සාර්ථක වෙන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේක. ඔයා ට්‍රේඩින් ගැන ඉගෙන ගන්නවා නම් පිළිගත්තු අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් ඒ ගැන ඉගෙන ගන්න. එහෙම කළාම ඔයාට බය නැතුව මේ ෆීල්ඩ් එකට ඇවිත් ලොකු ගේමක් ගහන්න පුළුවන්. ඉතින් අපි අවසානයටම ඔයාලට දෙන අයිඩියා එක තමයි ස්ටොක් මාකට් එක. ඔයා මේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න කලින් හොඳට ඒ ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න ඕන. මොකද ඔයාට ඒ ගැන හොඳ දැනුමක් නැත්නම් ඔයාට මේකෙන් ලාභ ලබන්න බැරි වෙනවා. හොඳට දැනගෙන කරනවා නම් මේක ඔයාට ගෙදර ඉඳන්ම ගොඩක් ලොකු ලාභ ලබන්න පුළුවන් හොඳම ක්‍රමයක්. ඉතින් ඔයා මම කියපු මොන දේ තෝරගත්තත් ඔයාට ඒ ෆීල්ඩ් එකේ ඉස්සරහටම යන්න ගොඩක් වැදගත් ටිප්ස් ටිකක් තමයි මම දැන් කියන්න හදන්නේ. ඔයා මොන දේ කරත් සාර්ථකත්වය එකපාරටම ඔයා ගාවට එන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න ඕන පළවෙනි දේ තමයි ඔයා කරන දේ නවත්තන්නේ නැතුව දිගටම කරන එක. උදාහරණයක් විදිහට හිතන්න ඔයා YouTube channel එකක් කරනවා කියලා. ඔයා මුලින් මහන්සිලා වීඩියෝස් 4-5ක් පළවෙනි සති දෙකේදී දානවා කියලා හිතන්න. ඉතින් මේ විදිහට දැම්මාම ඔයාට එකපාරටම subscribersලා views ගොඩක් එන්නේ නැහැ. ඔයා වීඩියෝස් දාන එක නවත්තනවා නම් ඔයාට සාර්ථක වෙන්නත් බෑ. ඉතින් මේ දේ ඔයා YouTube විතරක් නෙමෙයි මොනවා කරත් ඔයාට අදාළ වෙනවා. ඔයා කරන දේට අදාළව හැමදාම එකම තැන ඉන්නවා නම් ඔයා සාර්ථක වෙන්නේ නැහැ. ඔයාගේ හැකියාවන් ටික ටික දියුණු කරගෙන ඔයාගේ ශාස්ත්‍රයේ තවත් ඉස්සරහට යන්න ඔයා පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ හිතන්න ඔයා ඇඳුම් මහලා ලංකාවේ වටේම ඩෙලිවර් කරන ඔයාගේ බිස්නස් එකක් පටන් අරන් කරගෙන යනවා කියලා. ඉතින් ඔයා හැමදාම එකම විදිහට ඇඳුම් මහන්නේ නැතුව අලුත් ඩිසයින්ස් හොයාගෙන පුළුවන් තරම් අලුත් දේවල් කස්ටමර්ස්ලාට දෙන්න. එතකොට ඔයා වටේ තවත් ගොඩක් කට්ටිය එකතු වෙනවා. ඉවසීම කියන්නෙත් ඔයා මොන දේ කරත් ගොඩක්ම වැදගත් වෙන දෙයක්. මොකද ඕනම දෙයක් පටන් ගන්න කාලෙදී ඔයා මහන්සි වෙන තරමට ගැලපෙන මුදලක් ඔයාට උපයා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වෙන එක සාමාන්‍යයි. සමහර විට ඔයා පැය ගාණක් මහන්සි වුණාට කීයක්වත් හම්බෙන්නේ නැති කාලත් තියෙයි. ඉතින් ඔයා මේ දේවල් ඉවසගෙන ඔයා කරන දේ හරියට අකණ්ඩව කැප වෙලා කරනවා නම් ඔයාට ඉක්මනටම හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා. අද වෙද්දි ලොකු සල්ලිකාරයෝ වෙලා ඉන්න ගොඩක් මිනිස්සු ඔයා මේ අද ඉන්න තත්ත්වෙ හිටපු අය. එයාලා කරන දේ හරියට ඉවසීමෙන් මහන්සිලා කරපු දේ ප්‍රතිඵලය අද එයාලට ලැබිලා තියෙන්නේ. ඉතින් එයාලට මේ දේ පුළුවන් වුණා නම් ඔයාටත් මේ දේ අනිවාර්යයෙන්ම පුළුවන්. ටික කාලයක් යයි ඒත් අතාරින්නේ නැතුව අල්ලගෙන ඉන්න. මොකද අමාරුයි කියලා ඔයා අතාරින්නේ ඔයාව දවසක මිලියනපතියෙක් කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අනාගතයේ දවසක හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඉන්න ඔයාට මම සුබ පතනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. තවත් කෙනෙකුට වටී කියලා හිතෙනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ හැමදේම ගැන දැනුම් බෙදෙන වීඩියෝස් දිගටම නරඹන්න දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න.